ග්‍රොසරි shopping. ග්‍රොසරි shoppingම විතරක් නෙවෙයි මට තව අවශ්‍ය බඩු ටිකක් තියෙනවා ඒ ටික ගන්නයි තව මම ආසම තැනකට යන්නයි හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ග්‍රොසරි shopping ගිය වෙලාවේ මට හරිම අරුම පුදුම දේවල් ටිකක් හම්බුණා. ඒ මොනවද කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් මාත් එක්ක රැඳිලා ඉන්න. ගෙදරින් යනකොට මොකුත් කාලා ගියපු නැති නිසා මට ලොකු බඩගින්නක් ආවා. ඉතින් මම මේ ස්නැක් එක ගත්තා ගන්න. මේ මං වැඩිපුරම යන්න ආස තැන් වලින් එකකට. ඒ තමයි පන්සල. මට හිතුණා shopping කරන්න කලින් පන්සලට ගිහිල්ලා ටිකක් වෙලා වැඳලා ඊට පස්සේ shopping කරන්න පටන් ගන්න. ඊළඟට මම ගියේ කොස්මැටික්ස් අයිටම්ස් ටිකක් ගන්න. මෙතන මම හොයපු දේවල් නැති නිසා මම තව කඩේකට ගියා. මෙතන ගොඩක් අඩුවට ලිප්ස්ටික් වර්ග නම් තිබුණා. මේ ෂොප් එකේ නම් අපිට ඕන හැම දේම තියෙනවා. මේක ඇතුලේ ඉද්දි වෙලාව යනවා තේරෙන්නේ නැහැ. මේ බලන්නකෝ මට හම්බුණා ලස්සන බොටල්ස් වගේක්. හරිම කියුට් ලුක් එකක් තියෙනවා. ඒ වගේම මට හම්බුණා බාත් සෝල්ට්ස් වර්ග ගොඩාක් මෙතනින්. ඊළඟට මම ගියේ එළවලු ගන්න. චව් ගෙඩි දෙකකුත් ගත්තා. ඊළඟට මම ගියේ මාළු ගන්න. මට හොඳ හාල් මැස්සු ටිකකුත් හම්බුණා. ඒ වගේම මට හම්බුණා හරිම දුර්ලභ දේවල් තියෙන කඩයක්. දුර්ලභ ශාක වර්ග, පැලෑටි, බෙහෙත් ද්‍රව්‍ය වගේ දේවල් ගොඩාක් මෙතන තියෙනවා. මම ගොඩාක් දේවල් මෙතන ෆස්ට් ටයිම් තමයි දැක්කේ. මම ඒවා ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. රතු වන්නාසි නම් මම පළවෙනි වතාවට තමයි දැක්කේ. මෙතන තියෙන ගොඩක් ඒ වගේ නම් මට දැන් නම් මතක නැහැ. දන්න අය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න.
ඔන්න ඊළඟට මට තවත් වැදගත් දෙයක් හම්බුණා. අහලා තිබ්බට දැකපු පළවෙනි වතාව තමයි මේක. එක නැට්ටේ දෙහි ගෙඩි. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත හමු වෙමු.